ළමයිනේ අහගන්න. මං තව ටිකකින් රැස්වීමකට යනවා. කිසිම කෙනෙක් කෑ ගහලා අහුවෙන්න එපා. තේරුණාද? සර් යනවා රැස්වීමට. මම මගේ වැඩේ කරනවා. හොඳ වැඩක් කරන්න ඕනේ. ජිල්බුව අදට පන්ති නායකයා කරන්න ඕනේ. කෑ ගහන ළමයා පන්ති නායකයා වුණාම මුළු පන්තියම නිශ්ශබ්ද වෙයි. ඒයි ජිල්බෝ මෙතන ඉන්න කවුරු හරි කෑ ගැහුවොත් ඒ කෙනාගේ නම මට කියන්න ඕනේ. ඔයා තමයි අද පන්ති නායකයා. මට පිස්සුනේ. සර් ඒ කියන්නේ මම පන්ති නායකයාද? ඔව් ඔව්. ඔයාට දැන් මං කියන දේ ඇහෙන්නෙත් නැද්ද? හැබැයි මගේ වැඩේ හරියටම කරන්න ඕන. මං රැස්වීමට ගියා වගේම ඉක්මනට ආපහු එනවා. දැන් කවුරු හරි කෑ ගැහුවොත් සර්ට මං අනිවාර්යයෙන්ම කියනවා. තේරුණාද? මීනු බන්ටි ඕහෝ ඒක ඇත්තටම මාර කැස්සක්නේ. රොකී මීනු අනේ මොකද වෙන්නේ? මේ නම් ඉබේම වෙනස් වෙනවනේ. රොකී මේ චෝක් හැංගුවොත් මෙතන නම් වෙනස් වෙන්නෙත් නෑනේ. මේක නම් ලියන්න ආස හිතෙන චෝක් එකක්. හොඳයි කියන්න ජිල්බෝ. කවුද මන් නැති අතර පන්තියේ කෑ ගැහුවේ? මෙන්න මේ තුන් දෙනා. චින්ටු මින්ටු නම් ආපහු වෙනස් වෙලාද? මාත් ඉන්නව නේද? දැන් ඔය තුන් දෙනා එළියට යනවා. මේ තුන් දෙනාම පන්තියේ ඉස්සරහා හිටගෙන ඉන්නවා. එළියට? දැන් ඔයා අනම්මනම් කියන්නේ එපා ජිල්බෝ. ඇත්තම කිව්වොත් මං ඔයාගේ අවංකකම ගැන බොහොම සතුටු වෙනවා. ඉස්කෝලේ ඇතුලේ නීතිය නම් නීතිය. කිව්වම එළියට යන්න. මොකද්ද අපිට මේ උනේ? අනේ අපි බඩුවේ හිටියන ජිල්බු. අපිව මේකට අහු කරේ ඇයි කියන්නේ? මං ඔයාලව අහු කරේ නෑ. මං දේවල් මකන්න ඉබේම දේවල් ලියවෙන්න පටන් ගත්තා. අනිවාර්යයෙන්ම මේක රොකීගේ වැඩක් වෙන්න ඇති. එයා කොහොමද ඒක කරේ? එයා පුටුවට වෙලාමනේ හිටියේ. ඔයාලා මම විශ්වාස කරන්නකෝ. මේක අනිවාර්යෙන් භූතයෙක්ගේ වැඩක් වෙන්න ඕන. භූතයෙක්? මේකට මං රොකීට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ. රොකීට පාඩමක් උගන්වන්න ඕනද? මගේ ළඟ අපේ අංකල් දුන්න අලුත් ගැජට් එකක් තියෙනවා. භූතෝ ගෙන්නන එක. ගැජට් එක දෙනවා. රොකීව බය කරන්න මට මේ වෙලාවේ ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා දැනගන්නවා. දන්නේ ඒක නෑ. මම මේක හවසට ගෙදරට ගේන්නම්. හරි. ඒ ගැජට් එක වැඩ කරනව නේද? ඔව් ඒක ගෙනාවම බලන්නකෝ. හැපි. ඔයාට හොයාගන්න වෙනවා මෙයාලගේ මේ ගැජට් එක මොකක්ද කියලා. පෙන්නනවා ගැජට් එක කොහෙද? ෆෝන් භූතයා. ඒ කිව්වේ මේකෙන් කෝල් කරාම භූතයාම ගෙන්න ගන්න පුළුවන්. ඒ අපේ උදව්වට. ෆෝන් භූතයා? දැන් භූතයෙක් මෙතෙන්ට ගෙන්නගෙන රොකීව කොහොම හරි නටවනවා. අයියෝ ආපහු සරියක් කියා අංකල්ගේ ගැජට් එක අරන් ඇවිල්ලාද? ඇත්තටම භූතයෙක් ආවොත් අපිට අනිවාර්යයෙන්ම කරදරයක් සිද්ධ වෙනවමයි. ඔහොම ඉන්න දෙයක් මතක් වුණා. අයියෝ මේ භූතයට මං කොහොමද කෝල් කරන්නේ? මං අංකේ හොයාගත්තා. ජිල්බු කවුරු හරි භූතයෙක්ට කෝල් කළොත් ඒ භූතයට කලින් මේ භූතය යාට කෝල් කරන්නේ. නියමයි මින්ටු. භූතයෙක් මිනිස්සෙක්ට කෝල් කරනවා. හෙලෝ කවුද? භූතයෙක්? හෙලෝ කොහමද? භූත ෆෝන් එකෙන් භූතයෙක්ට කතා කරාද? චින්ටුයි මින්ටුයිගේ අංකල් නෙමෙයිද මේ? බලන්න මෙයා අපේ අංකල්වත් දන්නවනේ. මෙයා භයානක භූතයෙක් වගේ. කියනවා මොකද මට බාධා කළේ කියලා. ඔහොම ඉන්න. මං කොහොමද දන්නේවා භූතයෙක්ද කියලා? මෙතන ඉන්නවා නම් ඉංගියක් දෙන්න. මොන හරි කරලා පෙන්නන්න. එහෙමත් එකක්ද? ඔන්න එහෙනම් මගේ ඉංගිය. මේ මොකද මේ වෙන්නේ?
ඇහෙනවද භූතයෝ? රොකී කියලා කෙනෙක් ඉන්නවා. අපි එයාව කොහොම හරි පාළු තැනකට ගෙන්නමු. ඊට පස්සේ අපි එයාව බය කරලා දාමු. හරිනේ? එහෙමද? ළමයෙකු බය කරන්න දෝනේ. භූත බංගලාවේ කවුදෝ? හොඳයි. එහෙනම් රොකීට කෝල් කරන්නකෝ. ඊට පස්සේ යාගේ දකුණු කකුලට දාන මේස් එක හැංගුවා කියන්න. එයාට ඒක ඕනේ නම් අර පරණ තිරිඟු ෆැක්ටරි එක ගාවට එන්න කියන්නකෝ. හා? මං කියන දේ හොඳට අහගන්නවා. මං තමුන්ගේ දකුණු කකුලට දාන මේස් ඔක්කොම හැංගුවා. ඒ මේස් ඔක්කොම ඔයාට ඕන කරනවා නම් තමුන්ට පරණ තිරිඟු ෆැක්ටරි එක ළඟට එන්න වෙනවා. 6ට හවස 6ට. එපා! ඒ මගේ ලස්සන මේස් ටික. ඒව නැතුව මම මොනවද කරන්නේ? දැන් මං ඉස්කෝලේ යන්නේ කොහමද? මම මගේ වැඩකට ගෙදරින් එළියට යන්නේ කොහමද? බෑ. මගේ මේස් ටික ගන්න මං ඔයා කියන ඕනම තැනකට එන්න ලෑස්ති වෙලා ඉන්නේ. මම එනවාමයි. මගේ මේස්! ඇහෙනවද භූතයෝ? රොකීව බය කරන ප්ලෑන් එක ඔයාගේ මොකක්ද? මොඩියෝ භූතින්ගෙන් එයාලගේ ප්ලෑන්ස් අහන්නේ නෑ. හ්ම්? බය කරන විදිය ඉස්සරහට බලන්නකෝ. ඒ වුණාට අපි බලන් ඉමුකෝ ඔයා කරන දේ. යමු. අපි ඇතුළට ගිහිල්ලා බලමු. හ්ම්? හරි මෙඩිතරවනේ ඇතුළට එන්නේ. දැන් බලමුකෝ භූතයට බය වෙලා එහෙම හිදුවන හැටි. මේක නම් ජොලි වැඩක් ඇත්තමයි. අහා අත හොඳට විනෝද වෙන්න පුළුවන්. ඇත්තටම හොඳට විනෝද වෙන්න පුළුවන්. විනෝද වෙත හැකි. එතකොට ඔයා විනෝද වෙන්න දාවේ. අපි ටිකක් විනෝද වෙමු. එයාලා එනකන් බලාගෙන ඉමු. එතකම් මම මොනවද කරන්න කියලා කියනවාද? වටපිටාව පොඩ්ඩක් බලන්න. නෑ ඒකෙන් වැඩක් නෑ. මම යනවා ඇතුළට. අනේ මේ රොකී නම් හලෝ කවුරු හරි ඉන්නවද? අනේ කරුණා කරලා මගේ මේස් ටික අපව දෙන්නකෝ. හලෝ අනේ මොනවා හරි කියන්න. මේ රොකී ඇවිත් ඉන්නේ. හෙලෝ අනේ ඇහෙනවද? මම මෙතන. හලෝ. මෙතන නම් කවුරුත්ම නෑ. වොෂා රොකී ඔයා මරුවට රඟපෑවා. නියමයි. අයියෝ දැන් 6ක් වුණා. අපේ භූතයා තාම මුකුත්ම කරේ නැහැ. එයා එන්න කලින් අපිටම තමයි මොනා හරි දෙයක් කරන්න වෙන්නේ. මොනවද කරන්නේ? තීන්ත? වව්! නියම අදහසක් ආවා. එන්න ඇවිල්ලා මට උදව් කරන්න. මේක ජිල්බුගේ ප්ලෑන් එකක්. අනේ අර තුන් දෙනා උඩ මොනවද කරන්නේ? ඔයාගේ ඇඟට තීන්ත දාන්න යන්නේ. ඔයාට ඒක නවත්තන්න හිතෙන්නේ නැද්ද හැපි? නිකන් ඔහේ බලන් ඉන්න පුළුවන්ද? රිලැක්ස් බ්‍රෝ. ඔන්න බලන්න. හරි. 1 2 3 මේ තීන්ත කොහොමද හැරුණේ? මේ මොකද්ද උනේ ජිල්බූ? මං කිසි දෙයක් කරේ නෑ. දන්න දෙයි කළේ. අනිවාර්යයෙන්ම මේක කරන්න ඇත්තේ අර භූතයා. ඔයා හරි ජිල්බූ. තමුන්ලගේ ඇඟට තීන්ත දැම්මේ තමුන්ලා මගේ ප්ලෑන් එක මැද්දට ආව නිසා. ඔයාට කියන්න තිබ්බනේ මොකද්ද ප්ලෑන් එක කියලා? මං ඔයාලට මුලින්ම කිව්වනේ මගේ ප්ලෑන් එක සර්ප්‍රයිස් එකක් කියලා. දැන් ඉතින් කට වහගන්න. මං දැන් මගේ ඊළඟ ප්ලෑන් එක ලෑස්ති වෙන්න යන්නේ. මට නම් තේරෙන්නේ නැහැ මේ භූතේ ඊළඟ ප්ලෑන් එකට කොච්චර වෙලාවක් ගනීද කියලා. ඕ මේ භූතයා ගැන නම් මට කිසි විශ්වාසයක් නැහැ. මටම තමයි මොන හරි කරන්න වෙන්නේ. ටැප් එකක්. වතුර. චෙක් කරලා බලමු. මෙන්න වතුර. අපිව බේරගන්න භූතයෝ.
අපෝ භූතයෙක් ඇවිල්ලා. අපෝ භූතයෙක් ඇවිල්ලා. ඇහුණද මං රොකීගේ පැත්තට වතුර බටේ ඇල්ලුවේ. තමුන්න මොනේකටද ආපහු මැද්දට පැන්නේ ඈ? භූතයෝ තමුන් අපිව තැමුවා. දැන් අපිව වේලෙනවා. හරි එහෙනම්. අපිට ඕනේ නෑ ඔයා වගේ භූතයෙක්ව. මොකද ඔයා කරන්න තියෙන හැම දෙයක්ම අපිටමනේ කරන්නේ. අපිව අතාරින්න යන්න. හැපි බැරි වෙලාවත් මේගොල්ලෝ වෙන භූතයෙක් ගෙනාවොත් වැඩි අවුල් වෙයි. ඕක නවත්තන්න. මං කාටවත් මෙන්න දෙන්නේ නෑ. යන්න. අපිට කිසිම භූතයෙක්ගෙන් උදව් ඕනේ නෑ. අනේ ඕගොල්ලෝ මොනවද මෙතන කරන්නේ? අනික ඕගොල්ලෝ මොකද මේ වෙවුලන්නේ? ඔයාලා භූතයෙක් එහෙම දැක්කේ නෑනේ. භූත නෙමෙයි. භූත බංගලාව.